වසන්තේ එනවා සත්තයි මාමිතුර. රෙද්ද. වසන්ත තෝ පමා වෙලා එනවා කියලා මේ පාරේ ඉන්න ගොබිලෙක් කියනවා. තෝ කිව්වා නේද බස් එකේ කියලා. පිස්සුද පුතා? දෙවියෝ ගෙවල් වලට එන්නේ නැහැ. ඊයරේ අක්ක කියනවා ඇහුණා. හිමින් කරන්න මගේ දෙයියෝ කියලා. ඒයි නෝනේ මතකද ඔයාගේ තාත්තා මට කිව්වා ඔයාව බැන්දේ නැත්තම් හිරේ දානවා කියලා. ඔව්. අපරාධේ. එහෙම වුණා නම් මම මේ වෙනකොටත් නිදහස් වෙලා. උඩ පළ ගත්තත් වට්ටක්කා බිම පළ ගත්තත් වට්ටක්කා එහා ගෙදර මගේ සුදු අක්කා අපේ සීය වන්දනා ගමනක් ගිහින් මම පොරගේ ලාම් ටෝන් එක පොඩ්ඩක් වෙනස් කරා. කවුද බල්ලෝ උදේ පාන්දර කුණු හරපෙන් කෑ ගහන්නේ? මගේ නෝනට ළමයි හම්බෙන්න ළඟයි වගේ. එතකොට මේ එයාගේ පළවෙනි ළමයාද? නෑ මේ ළමයාගේ තාත්තා කතා කරන්නේ. සර් පොඩි එක්කෙනාව මහත්තයට පෙන්නන්න පොඩි ලාවකට අරන් යන්න අවසර ගන්න පුළුවන්ද? මේක හරි පොඩි බබෙක්නේ. හස්බන්ඩ් හිරේ ඉඳලා කොච්චර කාලද? දැන්ට අවුරුදු 10ක් විතර සර්. මොකක්? දැන් සජබේ සමග ගොඩක් ජන බලවේග එකතු වෙනව නේද? ඒ ගැන මොකද හිතන්නේ? එතකොට ගොජබ වෙනවනේ. සීයේ 69 පස්සේ මොකද්ද තියෙන්නේ? මවුත් වොෂ්. සීයේ ඕනිද? එපාද? ඕනිමද? ඕක ගහගනින් උඹේ පුකේ.